හෙලෝ යාළුවනේ ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් කලින් වීඩියෝ එකේ කිව්වා වගේම පළවෙනි පාඩමේ ග්‍රැමර් කොටස ඔන්න අද මම ඔයාලට අරන් ආවා. ඉතින් අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ නාමපදයක් සමග, ඒ කියන්නේ noun එකක් සමග n සහ nen පදයේ යෙදීම යෙදෙන ආකාරය සහ නාමපදයක් සමග යේයෝ කියන පද දෙක අගට අපි කොහොමද යොදන්නේ කියලා. මුලින්ම අපි ගමු n සහ nen කියන පද දෙක. මේ පද අපි භාවිතා කරන්නේ වචනයක් අවසානයේ තිබෙන හල් කිරීමක් සමග. ඒ කියන්නේ පච්චිම් එකක් සමග. කොරියානු භාෂාවෙන් හල් කිරීමකට කියනවා පච්චිම් එකක් කියලා. ඉතින් අපි පච්චිම් එකක් තියෙන වචනයක් අග පච්චිම් එකක් තියෙනවා නම් අපි ඒකට n කියන පදය භාවිතා කරනවා. වචනයක් අවසානයේ පච්චිම් එකක් නැත්තම්, එහෙම නැත්තම් හල් කිරීමක් නැත්තම් අපි ඒකට nen කියන පදය භාවිතා කරනවා. මම ඔයාලට උදාහරණ සහිතවම කියලා දෙන්නම්. අපිට තියෙනවා පළවෙනි උදාහරණ විදිහට චොනන් මීනායේයෝ. චොනන් මීනායේයෝ කියලා. චොනන් කියන පදයට හල් කිරීමක් නැහැනේ. ඉතින් අපි nen කියන පදය ඒ නිසා චෝ කියන එකට අගට භාවිතා කරනවා. දෙවැනි උදාහරණේ ගත්තහම දෙවැනියට අපිට තියෙනවා ස්ටීබන්න් හක්සෙන් ඉයයෝ. ස්ටීබන්න් හක්සෙන් ඉයයෝ. ඒ කියන්නේ ස්ටෙෆන් is a student. ඒකේ ස්ටීබන් කියන පදයට ඒ කියන්නේ වචනේ අගට පච්චිම් එකක් තියෙනවනේ. ඒ කියන්නේ හල් කිරීමක් තියෙනවනේ. ඒ නිසා අපි n කියන පදය භාවිතා කරනවා. චෝ කියන පදයට පච්චිම් එකක් නැති නිසා nen. ස්ටීබන් කියන පදයට හල් කිරීමක් තියෙන නිසා අපි n කියන පදය භාවිතා කරනවා. තුන්වෙනි උදාහරණෙත් අපිට තියෙන්නේ මීනානන් මිගුක් සරම් ඉයයෝ. මීනා කියන පදයට පච්චිම් එකක් නැහැ. ඒ නිසා අපි චොනන් කියනවා වගේම මීනා කියන පදයටත් nen පදය භාවිතා කරා. හරි, දැන් අපි n සහ nen භාවිතය පිළිබඳ ඉගෙනගෙන තියෙන්නේ. අපි දැන් බලමු වාක්‍යයක් අවසානයේ ඉයේයෝ සහ යේයෝ කියන පද දෙක කොහොමද භාවිතා වෙන්නේ කියලා. අපි මුලින් ගත්ත උදාහරණ වලින්ම මම කියලා දෙන්නම්. එතන මුලින්ම තියෙනවා චොනන් මීනායේයෝ. ඒකටත් අපිට අදාළ වෙන්නේ පච්චිම් එකක් තිබීම සහ නැතිවීම. යේයෝ කියන පදේ අපි භාවිතා වෙන්නේ පච්චිම් එකක් එහෙම නැත්නම් හල් කිරීමක් නැති පද සඳහා. මුලින්ම තියෙනවනේ චොනන් මීනායේයෝ. මීනා කියන පදයට පච්චිම් එකක් නැහැ. ඒ නිසා අපි යේයෝ කියලා අවසන් කරලා. මම මීනා. චොනන් මීනායේයෝ. දෙවැනි උදාහරණේ අපිට තියෙනවා ස්ටීබන්න් හක්සෙන් ඉයයෝ. ඒකේ හක්සෙන් කියන පදයට පච්චිම් එකක් තියෙනවනේ. හල් කිරීමක් තියෙනවා. හක්සෙන්. ඒක නිසා අපි ඉයේයෝ කියන පදේ භාවිතා කරලා තියෙනවා. ස්ටීබන්න් හක්සෙන් ඉයයෝ. අවසාන උදාහරණෙත් අපි ගනිමු. තුන්වෙනියට අපිට තියෙනවා මීනානන් මිගුක් සරම් ඉයයෝ. මිගුක් සරම් කියන පදයට පච්චිම් එකක් තියෙන නිසා අපි ඒකටත් ඉයයෝ කියලා භාවිතා කරලා තියෙනවා. මීනා කියන පදයට පච්චිම් එකක් නැහැ. ඒ නිසා යේයෝ. සරම් සහ හක්සෙන් කියන පද දෙකට පච්චිම් එකක් තියෙන නිසා අපි යේයෝ කියන පදය භාවිතා කරලා තියෙනවා. මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඔයාලට මේ දේ තව ටිකක් පැහැදිලි වෙන්න මම මල් හගි එකක් දාලා තියෙනවා. අපි බලමු මේ කතා බහ, ඒ කියන්නේ දෙබස ආශ්‍රයෙන් මේ පච්චිම් එකක් තියෙන වචන සහ පච්චිම් එකක් නැති වචන අගට යේයෝ, යේයෝ, ඒ වගේම n සහ nen පද කොහොමද භාවිතා වෙන්නේ කියලා අපි මේ ස්පීකින් එක තුලින් ඉගෙන ගනිමු. මම මුලින්ම ඔයාලට මේ දෙබස කියලා දෙනවා. ඔයාලත් වීඩියෝ එක පෝස් කරලා හෙමින් කියවලා ස්පීකින් ප්‍රැක්ටිස් කරන්න.
අපිට රූපයේ පෙන්නනවා නානා සහ මයිකල් කියලා දෙදෙනෙක් අතර සිදුවන සංවාදයක්. මුලින්ම නානා කියනවා අන්‍යොන් හසේයෝ චොනන් නානායේයෝ. එතන නානා කියන එකට පච්චිම් එකක් නැති නිසා යේයෝ යෙදිලා තියෙනවා. මම මුලින් කිව්වා වගේම. ඊට පස්සේ මයිකලුත් කියනවා අන්‍යොන් හසේයෝ චොනන් මයිකල් ඉයේයෝ. එතන මයිකල් කියන කෙනාගේ ඒ වචනේ පච්චිම් එකක් තියෙන නිසා ඉයේයෝ යෙදිලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත නානා කියනවා මන්නාසෝ පංගාවෝයෝ මයිකල් ෂී. ඔයාව මුණ ගැහිම සතුටක්. දෙදෙනම අන්‍යෝ හසේයෝ කියලා දෙදෙනගේ නම් දෙක කියලා ආචාර කරලා ඊට පස්සේ නානා කියනවා මන්නාසෝ පංගාවෝයෝ. ඔයාව මුණ ගැහිම සතුටක්. ඊට පස්සේ මයිකල් කියනවා ඒකට ආචාර කිරීමක් විදිහට පංගාවෝයෝ නානාශීනන් ඔන්නනාරා සාරාමියේයෝ කියලා අහනවා. ඔයා මොන රටේ ඉඳන්ද ආවේ? මොන රටේ ජාතිකයෙක්ද කියලා අහනවා. ඔන්නනාරා සාරාමියේයෝ. ඊට පස්සේ නානා කියනවා චොනන් චුංගුක් සරම් ඉයේයෝ. චොනන් චුංගුක් සරම් ඉයේයෝ. මම චීන ජාතිකයෙක් කියලා නානා මයිකල්ට කියනවා. ඉතින් මේ මල්හගි එක තුලින් ඔයාලට මේ ඉගෙනගත්ත මුල් පාඩම් ටික තව ටිකක් පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ඊතුරු ග්‍රැමර් කොටසත් අරගෙන මම ඊළඟ දවසේ එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.